වෙළඳපොලේ සාධාරණ තරගයක් තුළ ගුණත්වයෙන් යුත් නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දී පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත විවිධ පාර්ශව මගින් සිදු කරන ලද දැනුම් දීම් සහ වෙළඳපොලේ පවතින සබන් වර්ගයන්හි ලේබලේ සඳහන් කර ඇති තොරතුරු පාරිභෝගිකයින් නොමග යවන ආකාරයෙන් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කෙරෙහි අධිකාරිය අවධානය යොමු කර තිබෙනවා. ඒ වෙනුවෙන් මූලික සාකච්ඡාවක් 2025/6/11 වෙනි දින අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වූ අතර එහිදී සබන්වල ගුණත්වය ඉහළ නැන්වීම, පාරිභෝගිකයන් නොමග යන ලෙස ලේබලේ තොරතුරු ඇතුළත් නොකිරීම සහ ලදරු සබන් ප්‍රමුඛ අනෙකුත් සබන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය අනිවාර්ය කිරීම යනාදී කරුණු රැසක් සාකච්ඡාවට ලක් කරනු ලැබුවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ වෙළඳපොලේ ප්‍රසිද්ධ සබන් නිෂ්පාදකයන්ද සහභාගී වුණා.